ලෑස්ති වෙන්න. යන්න. නවත්තන්න. රූඩි ඇත්තටම දක්ෂයි නේද? ඒක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? අපි දැන් ප්‍රතිඵල බලමු. නියමයි රූඩි. ඊළඟට ඉන්නේ අලි. අහන්න එයා කරපු දේ ගැන හිතන්න එපා. හරි මම දන්නවා. ලෑස්තිද? යන්න. ඉක්මන් කරන්න. තා පොඩ්ඩයි. ඔය තියෙන්නේ. අයියෝ. අයියෝ මොකද උනේ? එයා පව් නේද? ඔයාගේ කිසිම ප්‍රගතියක් නැහැ. ඒත් මම අන්තිම වෙනකම් වගේම ගියානේ. එහෙනම් අපි ඒක බලමුකෝ. දැක්කද අලි? ඔයාට තව හොඳට පුහුණු වීම කරන්න වෙනවා. මොකද මගේගේ ඒජන්ට් ගීතා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මන් දන්නේ නෑ. පොඩ්ඩක් ඉන්න මම මේ තාම හොයනවා. මේක වෙන්න බෑ. සිස්ටම් එක හැක් කරලානේ. මම ගිහින් අනිත් අයවත් එක් කරගෙන එන්න. ඒජන්ට් ලියෝන් මොකද්ද ප්‍රශ්නේ? කලබල වෙන්න එපා. ඒජන්ට් ගීතා ඒ ගැන බලාගනි. ඒ වෙනකන් හැමෝම ලෑස්ති වෙන්න ප්‍රොටෝකෝල් කූබෝ වලට. ප්‍රොටෝකෝල් මොකක්? ගීතා තත්ත්වය කොහොමද? මම මේ දැන් එයාව සිස්ටම් එකෙන් අයින් කළ දැම්මා. මම මේ දැන් එයා ඉන්න තැන හොයන ගමන්. ඉක්මනට. හරි ගියේ නෑනේ. අයියෝ. මොකද උඩේ සිංකෝ? එයාලා හැදුවේ අපි ඉන්න තැන ට්‍රැක් කරන්න. පේන විදිහට නම් මං ආවට පස්සේ එයාලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කරලා. ඒ කියන්නේ අසාර්ථකයි. ඒ වුණාට අයිරිස් එක හොයාගත්තා. හැබැයි පුදුම හිතන දේ තමයි ඒක තාමත් අලී ගාව. ඒ කොල්ලව ළඟ තියාගෙන යාලා කරන්නේ ලොකු මෝඩකමක්. සූදානම් වෙන්න කෝන්ට්‍රෝල්.
ඒ අලි අන්තර් පාසල් ගේම් චැම්පියන්ෂිප් එක ලබන සතිය තියෙන්නේ. හැබැයි අලි මට දිනන්න ඔයා උදව් කරනවා නේද? බලමු. ඔයා නම් දක්ෂයිනේ. අලි ඇයි මේ? මුද්දර සංගමේ ප්‍රශ්න වගේක් වුණා. එක ළමයෙක් ඉන්නවා මාත් එක්ක තරහින්මයි ඉන්නේ. වෙන කවුද මුද්දර සංගමේ ඉන්නේ? මම දන්න විදියට එකේ ඔයා යලිෂයි විතරයි ඉන්නේ. ඒ ළමයා ළඟ ගොඩාක් පරණ මුද්දර එකතුවක් තියෙනවා. ඕකද ප්‍රශ්නේ? ඕක පොඩි දෙයක් නේ. ගණන් ගන්න එපා. මම කියපු දේ තේරුණාද? ඒයි වික්ටර් ඔයාට අමතකද? මොකද්ද? අද දවස මොකක්ද කියලා ඔයාට මතක නැද්ද? ඔයාගේ උපන්දිනේවත්ද? අයියෝ මතක නැද්ද? අද ඉතිහාසෙ ලකුණු දෙන දවස. ඔයා හැමදාම පන්තියේ දෙවෙනියනේ. එතකොට මම තුන්වෙනියා. මේ පාර ඔයා ඉවරයි. මොනවද මෙයා කියන්නේ? අද මම මේ සටන ඉවරයක් කළා දානවා. මේ පාර මම තමයි. අයියෝ සමාවෙන්න. අපි පස්සේ කතා කරමු. එන්න අපි ඉක්මනට යමු. හරි එහෙනම් අපි දැන් ඉතිහාසෙට ගත්ත ලකුණු බලමු. පළවෙනි ස්ථානය තමයි අලීෂා. එතකොට දෙවෙනි ස්ථානය ලබා ගන්නේ සසි. තවුන්ට පිස්සු හැදිලාද? සුබ සන්ධ්‍යාවක් ටීචර්. දැක්ක නේද? ඔයා පරාදයි. එතකොට මම තමයි දිනුම්. හොඳයි. සුබ පැතුම්. උන්න ගෙදර ගිහින් කොට්ටේ බදන් අඬන්න එපා. ඊළඟ පාර අලීෂා තමයි පාඩමක් ඉගෙන ගන්න. දැක්කද? එයා ඔයාට විහිළු කරනවා. ඉතින් මට මොකද? මම මගේ උපරිමයෙන්ම කරනවානේ. තමන් ගැන තමන් විශ්වාස කරාම ඇති. එහෙමද? ඔව්. තමන්ට වර්ධින හැම වෙලාවකම තමන් අලුත් දෙයක් ඉගෙන ගන්නයි ඕනේ. කවුරු මොනා කිව්වත් තමන් ගැන විශ්වාස කරන්න. එහෙම කෙනෙකුට තමයි ජීවිතේ දිනන්න පුළුවන්. අයියෝ කවුරු හරි කෙනෙක් මගේ හයිස්කෝල් එක පරද්දලා. කොහොමද එහෙම දෙයක් වුනේ? ඔයාලට විශ්වාසද හැමදේම හොඳින් කියලා? අපේ කිසිම තොරතුරක් පිටට ගිහින් නැහනේ. නැත්තම් බලන්න අපේ සිස්ටම් එකට මොකක් හරි වෛරස් එකක් දාලාද කියලා. නැහැ. හැබැයි මෙහෙම කරන්න හේතුවක් නම් හිතාගන්න බෑ. මෙහෙම දෙයක් වෙන්න බැරිද? හැක් එකක් උනේ නැහැ. නිකම්ම සිස්ටම් එකේ අවුලක්. මට නම් ඒ ගැන විශ්වාසයක් නැහැ. මොන දෙයක් සිද්ධ වුණත් අපි තවත් හොඳට පරිස්සම් වෙන්න ඕනේ කියලා මතක තියාගන්න. අපි දන්නේ අපේ හතුරු කොයි වෙලාවෙ අපිට පහර දෙයිද කියලා. ඔව් ඒක ඇත්ත. අනිත් එක තමයි අපිට ආරක්ෂා කරන්න මෙතන වටින දෙයක් තියෙනවා. ඒත් කොහොමද ඒක ගන්නෙ? මන් දන්නේ කොහොමද? අර ඔන්න බලාගෙන. හායි. කොහොමද ඉතින්? හොඳයි. ඒයි අයියෝ ගොත ගහන්නේ. ඔයා බොරුවක් නේද කිව්වේ? ටිකක් විතර මෙතන අනිත් ළමයි මන් දිහා බලන්නේ හරිම අමුතු විදිහට. ඕ ඊයේ උදේ වුණ දේ ගැන වෙන්නේ තියාලා තාම හිතන්නේ. ඒ මොකද්ද? ඔයාට අයිරිස් එක තිබ්බට දක්ෂයෙක් නෙමෙයිනේ. අයියෝ. ඒක ඇත්ත අලි. කොහොමද ජින්න පැරද්දුවා කියන්නේ? ඔයාට කිසිම දක්ෂතාවයක් නැහැනේ. ඒක මේ ඔය කියන විදියට ඕවරයිඩ් මූඩ් එක හොඳයි නම් අලීව යවන්න පුළුවන් යූනෝව පරද්දන්න. එතකොට හරි ලේසි. එහෙම කරන්න බෑ ලියොන්. ඕවර්රයිඩ් මෝඩ් එක ඔයා හිතන තරම් පොඩි දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම ගොඩක් භයානකයි. මේ විදිහේ භයානක දෙයක් වෙයි කියලා තමයි අයිරිස් එකේ ව්‍යාපෘතිය නවත්තන්න හැදුවේ. දන්නවද මට මාතාවල ඉහළින්ම නියෝගයක් ලැබිලා තියෙනවා. ආයේ කවදාවත් කිසිම විදියකින් අයිරිස් එක ඕවර්රයිඩ් වෙන්න දෙන්න එපා කියලා. ඒ මොකටද? ඇයි ඔච්චරටම බය වෙන්න කියනවද? ඕනොත් එක්ක සටන් කරන වෙලාවේ අයිරිස් එක තමයි අලියව පාලනය කළේ. ඒ කියන්නේ ඕවර්රයිඩ් වුණාම ඔයා අපි කාටත් වැඩිය දක්ෂයෙක් වෙනවා. වෙන්න ඇති. එතකොට ඔයාට රොඩිවත් පරාද කරන්න පුළුවන් වෙයි. අයියෝ මූන්. ඔයාට පිස්සු වෙන්නද? ඉතින් මං කිව්වේ ඇත්තනේ. ඔක නවත්ත ගන්න. අනිත් එක තමයි අපිට දැන් තව අලුත් ප්‍රශ්නයක් මතුවෙලා. ඔය කියන්නේ අලී රූඩී ගැනද? ඒකට බය වෙන්න එපා. මන් දන්නවා ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා. බලන්නකෝ මෙතන නියමයි නේද? මිනිස්සු නැති වුණත් හැමදේම ඔටෝ වෙනවා. ඔව් නියමයි. කිව්වමයි පෙනුනේ කවුරුවත් නැහැ කියලා. ඔය කන්නඩි දෙකෙන් වට පෙනුන්නේ නැද්ද? අංකල් ඇයි ඔයා මෙයාව අපේ කණ්ඩායමට ගත්තේ?
හැමෝටම ඕන වෙලා තින්නේ ඔය දෙන්න එකට වැඩ කරනව බලන්න. දෙන්නට දැනුම් බෙදා ගන්නත් පුළුවන්නේ. මොකද කියන්නේ? මට නම් මේ මෙහෙමගෙන අවධානයෙන් ඉන්න. අපි මෙතෙන්ට මෙතන තියෙන ආරක්ෂක පද්ධතිය ගැන බලන්න. නැතුව ඔය දෙන්නගේ ආඩම්බරකම් බලන්න නෙවෙයි. හරියටම කිව්වා අලීෂා. යමු පාලක මැදිරිය හොයාගන්න ඕන. පස්සේ බලමු සිස්ටම් එකට මොකද්ද වෙලා තින්නේ කියලා. මේ පැත්තෙන් ඉක්මනට. මේ පැත්තෙන් ඉක්මනට. අංකල් පොඩ්ඩක් ඉන්න. කැමරයි කඩලා දාලා. ඒජන්ට් බකර් ඇයි ඉතින් මෙයාවම ගෙනාවේ වෙන කෙනෙක් ගෙනාවනම් ඉවරයිනේ. අනේ අංකල් එයාට වෙනම හැමයක් කරන්න කියන්නකෝ. තාම ඔයාගේ කියවිල්ල ඉවර නැද්ද? ඉතින් ඔයාට මොකද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මගේ මූණට කියන්න. නිකන් බයිගොල්ලෙක් වෙන්න එපා. මම කිව්වේ මට තමුන් එකට ඉන්න බෑ කියලා. දැන් ඇති. මටත් තමුන් එක ඉන්න ඕනේ නෑ. අලි නවත්තන්න. දැන් ඔය ඇති කිව්වනේ. එහෙනම් ඉතින් ගෙදර යන්න. මොකක්ද වෙලා තියෙන්නේ? ඒජන්ට් බකර් මෙහෙම කරමු. මම ගෙදර යන්නේ. මාව පුළුවන් නම් ගෙදර යවන්න. නැත්තම් මට පුළුවන් ඊට කලින් ඔයාව ගෙදර යවන්න. තේරුණාද? සටන් කරන්න දෝනේ. එහෙනම් කරමු. මොකද ඔයා මෙතන පයින්නේ? අයින් වෙන්න. අංකල් ළඟට යන්න එපා. ඒත් එයාට උදව් ඕනේ. එයි මේ ඇහුණ දලි. ඔයා ඉරිසකින් බලන්න මේව කොහෙන්ද පාලනය වෙන්නේ කියලා. මම මොකටද ඔයා කියන දේ කරන්නේ? අලි මේව පාලනය වෙන්නේ කොහෙන්ද කියලා බලන්න. හරි හරි. මෙයා තමයි පාලනය කරන්නේ. ඒක නම් ඉතින් අපිටත් හොඳට පේනවා. You're such a drag. I will try to distract it. You What is your problem? You guys stay back. Let me show you. Override mode. You've always been so funny, Ali. Jenny! You want to activate the override mode? Allow me to assist you. Jenny, come back to Martha. Don't turn your back anymore. I am not Jenny. After everything that's happened, you dare show your face to us again? You traitor! Alicia! Don't interfere, Ali. You'll just get in the way. What
What exactly are those things? Microbugs, small robots that function just like pests. They were banned before. Attack distance about 20 meters. Speed medium. Defense complete. So, our plan, remember Mission Blackwater? Yeah, gotcha. All good. Baka, ready? Hey, wait. Do it now. Oh, okay, got it. Yeah. They're trying to channel all their attacks through the big guy. I know it's dangerous, but you will need more than that to defeat all of them. Gita! That's unfortunate. Do it now! Huh? I think we're done here. Huh? What's that about? Jenny, don't be like this. How was it? All good. Everything is working according to plan.